කොහමරි පල්ලේ ඉඳලා අපි දැන් උඩහට යන්න ඕනි. සාමාන්‍ය හැමදාම ඉතින් ඔයාලා කියනවා ඉතින් මෙහෙම වතු පෙන්නනවා මෙහෙම කියලා. මේ වත්තක් කියන්නේ අවස්ථාවක හිටියට තමයි අපිට මේ ප්ලේස් එක සෙට් උනේ. කොහමරි මේ තමයි ප්ලේස් එක. ප්ලේස් එකේ වෙලා තියෙන කතාව නම් ගොඩක් දුරට කතාව මම කෙටියෙන් කියාගෙන යන්නම්. ඔයාලට බලන්න පුළුවන් ගල් පඩිපෙලක් එක්කම ගල් ෂෙට් එකක් තියෙනවා මෙතන. ඒත් එක්කම සුද්ධ කරපු දාලා තියෙන පෙට්ටියක් වගේ කෑල්ලක් තමයි වලට මේ බලා ගන්න පුළුවන්. මේ වත්තක එක කොටසක්. ඉතින් මෙතන මේ අద్භූතාත්මයක්වත් එහෙම නැත්නම් හරියටම කියනවා නම් මේ අద్భుත අක්ෂාත්මයක් හෝ එහෙම සීන් එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන ඉන්නවා කියනවා මේ මිටි මිනිස්සෙක්. ඇත්තටම අපි පොඩ්ඩක් තැති ගත්තා මේ එහෙම කියනකොට මිටි සාමාන්‍ය සේප් එක කියන්නේ කළු පාට මිටි කොට මිනිස්සෙක් ඉන්නවලු මේ ගල් උඩ ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩාක් දෙනෙක් කියනවා මෙතන මේ නිදහනක් තියෙනවා. නිදහන ආරක්ෂා කරන මේ වාමන රූපය කියන්නේ අద్భుත ආත්මය කියලා. කොහොමරි ඒක හරියට අපි දන්නේ නැහැ ඇත්තට මෙහෙමද කියන්නේ කියලා. ඉතින් වැඩේ කියන්නේ දැන් මේ වයසක ආච්චි කෙනෙක් තමයි මේක සුද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ සුද්ධ කරපු ආච්චි මේ වෙනකොට ඉන්නේ ස්පිරිතාලේ. මොකද මේක ඉරුම් හිටවන් තමයි යා සුද්ධ කරලා තියෙන්නේ. සුද්ධ කරාට පස්සේ ඒ මිටි රූපේ වාමන ආත්මය දැක්කා කියලා කියනවා. වැඩේ කියන්නේ මේ ඩක් කල් තියෙන ගල් වගේක් තියෙනවා වල බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගල් එක්ක බලනකොට මේ මොකයි ලකුණක් තියනවා වගේ නේද? ඔව් මේ ලකුණ තිබ්බා කියනවා. හැබැයි දැන් ගොඩක් දිනෙක කිව්වා මේ ලකුණ කඩලා අයින් කරා කියලා. ගියා බලන්න හැබැයි. ලකුණ තිබුණා කියන්නේ යටට සීමාවෙන් හැබැයි තමයි ඒක දිබ්ලා තියෙනවා කියන්නේ. සාමාන්‍ය එක එක ආකෘතියට තිබ්බා කියනවා. ඒකේ වතුර බැස්සෙයක් වගේ තමයි. ඉතින් ළඟට කල්ලා ඉතින් මෙතන වාමන රූපය මිටි මිනිස්සෙක් හැම දෙයක්ම ඉන්නවලු. වැඩේ කියන්නේ දැන් මේ වත්ත හරහා තියෙන පොඩි වතුරු පාරක්. මේ වතුරු පාරේ යන මිනිස්සුත් මේක දැකලා තියෙනවා. ඊළඟ කොමාරි මේ ආච්චි කොමාරි වත්ත උදුළු ගාලා මේක ඉරුම් හිටවන්න දැන් බැහි කාලෙත් ආපු හින්දා ඉරුම් හිටවන්න යනකොට මේ මිටි මිනිස්සයා මේ ගලක් උඩ ඉඳගෙන හිටියා කියලා කියන්නේ. ඉතින් මේක ප්‍රසිද්ධ කාරණයක් මෙතන. ඉතින් කැමරාවට කැප්චර් වෙයිද කියලා අපිට ගොඩක් කිව්වා මෙහෙම දැන් මේ වතු පිටවල මෙතන දැන් සාමාන්‍ය මේ පාර හරහා බිත්තර ඊළඟට ඔය පුරුදු જાති අරන් යන්න බෑ. උඩ කඩයක් තියෙනවා. මේ කඩේ හරහා දැන් මෙහා පැත්තේ පවුල් 6ක් විතර පල්ලෙහා ඉන්නවා. මේක තමයි අතුරු පාර. වලට බලා ගන්න පුළුවන්. අතුරු කරන අතුරු පාර. මේ ගුරු පාරක් තියෙනවා. ඉතින් මේ ගුරු පාර දිගේ තමයි උඩහින් අර කඩෙන් බඩු අරන් මේ පාරෙන් තමයි මෙහෙට එන්නේ. එනකොට මේ බිත්තර පුරුදු જાති අරන් එන්න බෑ කියනවා. පස්සෙන් කවුරු හරි දුවගෙන එනවා වගේ දැන්නවලු. පොඩි ළමයි එහෙම සාමාන්‍ය හවස 6න් මහතෙන් පස්සේ ගිහිල්ලා එනකොට කඩේට ගිහිල්ලා මොනවා හරි මුරුක්කු හරි කනකොට බල්ලෙක් එනවා කියලා තමයි දුවනවා කියන්නේ. බල්ලෙක් නෙවෙයි මේ වාමන රූපේ තමයි පිටිපස්සේ එනවා කියන්නේ. ඉතින් හේතුව තමයි මේ නිධානය මේ ගන්න මෙලා try කරනකොට මේ ආත්ම මේක මොකක් හරි වෙලා කිපිලා ඉන්නවා කියලා තමයි හරි විස්තරයක් කිව්වේ. ඉතින් ලොකොට ඉතින් අපිට ඇටැක් කරන්න නැති මොකද අපි එහෙම කරදරයක් කරන්න නෙවෙයි ආවේ. ඉතින් එහෙම දෙයක් කියනවා කොහොම හරි උදුළු ගන්නවත් බෑ කියනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. තාවම මේ පොළව උදුළු ගාව මට්ටමේ තවම තියෙනවා. බය කරපු පාර තවම කිසි දෙයක් මේකේ හද වගාව කිසි දෙයක් කරලා නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක තමයි අద్భుත සීන් එක. ඉතින් අපිට හරි ආසයි ඉතින් මේක බලා ගන්න. දැන් අපි බටන් සද්දයක් කරනවා. කවුද? අරින්න කණු ගාවල. කො හෙල්ලනවා නෙවෙයි. හරි.
ඡායාවක් වෙනවා වගේ. මොකද බන්නේ? ගියද්දි තියෙන්නේ. තමයි මොකද බලා ඉන්න කියලා වරෙන්ක බලන්න ආරෙන් දෙන්න. අතෙන් ගහ බං ඈ. කළු වරම විතරයි තමයි ඉන්නේ. බලන්න මේක ඉන්නේ වගේ ඉඳන් ඉන්නවද? බිල්ල කඩන. අඩෝ ඉඳගෙන ඉන්නවා මට. මූද බම් මේ බය කරලා තියෙන මෙච්චර කාලයක් බං. දන්නේ නැහැ වරෙන්ක බලන්න. කොහෙද ඉන්නේ? ඒක බල්ලා බෑ මේ මාර සීන් එක කියන්නේ දැන් අතර අපි හදත් බය වුණානේ එහා පැත්තට ගෙදර එකේ පොඩ්ඩක් හිටගෙන හිටියා විස්තරයක් නම් හරියට විස්තර දන්නේ නැහැ ඉඳගෙන හිටියා අපිත් බය වුණා මං ඉතින් හිටපු ලුක් එකට අනුව නිකන් මේ ඔයගොල්ලෝ ඉන්නවා වගේ තමයි මේ අද බලන්න කොහොමද ගත්තේ මේකත් දෙන්න සමහරක් විට ඔය වාමන රූපේ අద్భుත ආත්මය දැන් අපි දිහා බලාගෙන ඉන්නවා ඇති සමහරවිට කැමරාවට හෝ අපිට කරදරයක් කරන්නේ නැති අපි මෙහෙමනේ අපි ආවේ ඇත්තටම මෙයාට කරදර කරන්න ඕන ඒක තමයි ඒ જાතියක් කිසි දෙයක් කරගෙන නෙමෙයි යාවේ එහෙන් දැනලා දන්නවා ඇති දැනෙනවා ඇති අපි කරදරයක් කරන්නේ නෙමෙයි ආවේ කියලා නිසා කැමරාවට කැප්චර් වෙන්නත් ඉඩ තියෙන්න පුළුවන් අප පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ඔහොම බලමු අපි සද්දයක් ඇවිල්ලා මේකනේ. හරි මේකට උදුළු පාරක්වත් ගහන්න බෑ කියනවා. ඉතින් ඒක වෙලියා තියෙනවා ඉතින් මේ සුද්ධ කරපු ඉස්සලා මේ ස්කිරිදාල ඉන්නේ බය වෙලා. බය වෙච්ච පාර කොහොම හරි ප්‍රෙෂර් හයි ප්‍රෙෂර් ඇවිල්ලා එහෙම තමයි කියන්නේ නම් ඒ කියන්නේ මම දැකලා තියෙන්නේ හවස 6:00 විතර මේ අගිනි ගහන්න මේකට. ඊට පස්සේ හවස වෙනකොට ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙනවා බයට මෙයා කල්පනා කරලා තියෙනවා. ඒක තමයි ගියා කියන්නේ. එයාගේ විදිහට නම් කොට මිනිස්සෙක් මේ වීඩියෝ අඩියා කියලා කළු පාට. ඒ මනුස්සයා hina වෙන ළඟට ආවා කියලා තමයි කියන්නේ. හරි ඉස්තරයක් නම් හරියට දන්නේ නැහැ. හැබැයි ගොඩක් දෙනෙක් මේ කතාව කියනවා. ඉතින් හරි ආසයි මේ කතාව අහනකොට මිනිස්සු වශයෙන් කියන්නේ අපිට වොයිස් කට් එකක් පුළුවන් අපි ඉස්සරහට ගිහලා ඇටච් කරලා YouTube එකේ ඉස්සරහට ඔයාලා බලනකොට දාන්නම්. බලමු අපි පොඩ්ඩක් ආපු වෙලාවට දැන් 10 විතර ඇති. හරියට ලකලැස්ති කරගන්න බැරි වුණා. ඒව විස්තර අහන්න බෑ මොකද කට්ටිය දැන් නිදි ඇති. පොඩ්ඩක් බලමු ප්‍රොෆයිල් එකක් දීලා කට්ටියෙන් අහලා බලන්න මෙතන වෙන දේ මොකක්ද කියලා. පුත්තක් ඕකත් බලන්න අපි ඔහොම යන් ඉස්සරහට. ගොඩක් ලොකු ඉවර ගල් කියන්නේ. එහා පැත්තේ කෑල්ල ඇති සමහරකට ගල් ටිකනේ. ගල් ටික කන්ද වගේ තියෙනවනේ එතන. කන්ද වගේ. එහා පැත්තේ සමහරකට මේක කන්ද අපි ඉන්නේ එහා පැත්තට යන්න බෑ මොකද මේ ගැටක් වගේ දාලා තියෙනවා. ඒක යන්න බැරි. අනිත් එක අපි අවසරයක් ගත්තෙත් නෑ එහා පැත්තේ කවුද ඉන්නවද කියලා දන්නෙත් නෑ. ඊළඟට අපි නිදහන් ගන්නවා කියලා අපි දෙන්නව 109 ගාලා ඊළඟට අරන් යයි දන්නෙත් නෑ. ඒකයි චුට්ටක් අපි අර මේ අර ඉඩ මේ මුල් කෑල්ල විතරක් මේ වීඩියෝ එක කරන්නේ නැත්නම් ආසය එහා පැත්තට ගිහිල්ලා බලන්න. නැත්නම් සමහරවිට දැන් ලයිට් එක ගහනකොට දැන් 109 එක ගහලත් දන්නේ නැහැ. ඒ එහෙම තමයි කට්ටිය ගොඩක් කිව්වේ මේ පැත්තේ මේකට ඇහ ගහගෙන ඉන්නවලු ගොඩක් දෙනෙක්. දැන් පිටින් කට්ටියක් ඇවිල්ලා මොකක් හරි කරනවා කියලා දැන් ගහලා තියෙන්නේ දැන් මේ වෙනකොට සමහරවිට. ඉනිට යමුකෝ දෙන්න වැරදියයිද දන්නේ නැහැ. ගල් ගොඩියම කැලක් නේ. මේකත් එක්ක හොඳට සුද්ධ කරලා තියෙනවා. අඩෝ අර සුද්ධ කරන්න කියලා ඕෆ් වුණා නේද? ෆන්ක්ෂන් තියෙනවද? ඒ මොකද්ද ඒ ඔෆ් උනේ? මට නිදාන් සීන් තියෙන තැනම ෆන්ක්ෂන් තියෙනවා කියලා. ලයිට් එක ඔෆ් වුණානේ. ෆ්ලෑෂ් ලයිට් දෙපාරකට ඔෆ් කරලා බලන්න. ඔන්න. මේ චාර්ජ් කරලා තිබ්බේ. ඕම සීන් තියෙනවා ඔය වගේ සබ්ජෙක්ට් වල. ඔය බුරුණා ෆෝන් එකක් වුණත් එක සැරයක් අපි නොකිය ෆෝන් එකක් කරන් ගිහිල්ලා මේ
දැන් නම් එනකොට හොඳ නැහැ. හොඳ නෑ වගේ සත්තුපත් හ්ම්. කවුද බාර යන්නේ පේන්නේ නැහැ මොනවා කරන්නේ. එහෙමයි වැඩි හරියන්නේ නෑ පුරා එනකොට හොඳ නැහැ දැන්. ෆ්ලෑෂ් ලයිට් එක ඕපන් කියන්නේ අරක බං. අරක පොඩ්ඩක් පෑද්දුව විතරයි. ඈත් විතර යල්ලන්න යනකොට කමන්න අපි කරදරයක් කරන්න ආවේ නෑනේ ඔය කර දිව්වා බං මේක මෙදින් අර හිට. ආට ගියා කළු පාට වාද්‍ය එක්ක ඡායාව ඔබ දැකගෙන තමයි මම සද්දනකට රැක් ගන්න බෑනේ මං හිටියා අර හෙවණැල්ලක් අපේ වෙනවා නේ කියලා ඉතින් මේ කොමාරි වල බලන්න හින්දා අපි ප්ලෑන් කරලා මේවා කරනවා කියලා ෆ්ලෑෂ් එක ගලවලා ෆ්ලෑෂ් ලයිට් එක වලට ගලවලා පෙන්නන්න එදින්නේ ෆ්ලෑෂ් ලයිට් එක මේ අපි හොඳට charge කරලා අරන් ඉන්නේ සාමාන්‍ය වීඩියෝ ෂූට් වලට යනකොට මෙන්න පින් එක මෙන්න වැඩ කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔයාලා දකින්න තියෙන අනිත් වීඩියෝ ෂූට් වලත් විනාඩි 30ක් විතර මේක ෂූට් එකේ තියන්න පුළුවන් සාමාන්‍ය අඩමාන්ට අපි මේ වගේ දුර එන්නේ නැහැ නේ අරගෙන ඔය මේ වගේ සබ්ජෙක්ට් එකෙන් තමයි මේක වෙන්නේ කොමාරි අපි දැන් වීඩියෝ එක මෙහෙන් නවත්තන්න මොකද අපිට මේ ඉන්න තැන අනාගතශීල වගේ දෙන්න පොඩ්ඩක් අලුත් වීඩියෝ එකකට හම්බෙන්නම් මේක මේ කරාට අපි මේවට ඉස්සරහට එක්ස්පෙරිමන්ට් විදිහට මේවට ගෙන්නන්න පුළුවන් විදිහට අනිවාර්ය මීනක වීඩියෝ එක හරියන්නේ නැහැ. යන් මෙතන වත්තෙන් එළියට යන්නේ. යන්න කියලාමයි කියන්නේ. මේ මොකක්ද කියන්නේ අර මොනවා කරන්නද මේ? පේන්නේ නැහැ නේ S2 පේන එක කැමරාවට පේන්නේ නේ වැඩේ කියන වරනේ ෆීල් කරගන්න. හරි කොහොම හරි ඒක තමයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු අන්න අර වැත්තෙන් තමයි කොයි ගියා බං ඒක මම දැක්කම කියවන්නක් ගන්න ගේට් එක දාන්න එපා ගේට් එක චෙක් කරන්න. ගේට් එක චෙක් කරන්න.